බලන්න භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක දේශනා කළා නෑනේ පින්වතුනි සතුට ලබන විදිහ ගැන. මේ මුළු ලෝකේ ඉන්න අනිත් ශාස්ත්‍රවරු ඔක්කොම පින්වතුනි සතුට ලබන්නේ කොහොමද කියන එක තමයි දේශනා කරලා තියෙන්නේ. සතුට වෙන්න මොකද්ද කරන්න ඕන? සතුට වෙන්න මෙහෙම කරන්න. මේ දැහැන් වඩන්න. මෙන්න මේක කරන්න. මෙන්න මේ විදිහට කරන්න. මේ වෘතේ රකින්න. ඔය ආදී වශයෙන් දේශනා කරලා තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක සතුට ලබන ක්‍රමයක් දේශනා කළා නෑ පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන පින්වතුනි දුක නැති කරන ක්‍රමය. ඒකයි පින්වතුනි සමහර කෙනෙකුට හිතෙන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ දහම මේ නෙගටිව් නේ. දුක ගැනනේ කතා කරන්නේ. මේ දුක නැති කරන දහමක් ගැන මේ කතා කරන්නේ. දුකයි කියලා කියන හැමතිස්සෙම. ඇයි සතුට හොයන දහම? ඇයි පොසිටිව්ලි කතා කරන්නේ නැත්තේ කියලා අහනවා පින්වතුනි මිනිස්සු. ඒකේ තර්කයක් තියෙනව නේද? දුක නැති කරන එක ගැන අහන්නේ මොකටද? සතුට උපදවන එක ගැන කියන්න එපා. පින්වතුනි ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි සතුට උපදවන්න බෑ කාටවත්. සතුට කියන එක හිතේ තියෙනවා දැනට. අන්නේ තියෙන සතුට පින්වතුනි මේ පීඩාව නිසා වැහිලා යනවා. හිත කියන එක කොහොමත් ප්‍රබහස්සරයි පින්වතුනි. හිත කියන එක කොහොමත් සතුටු අවස්ථාවේ තියෙන්නේ. ආනන්ද අවස්ථාවේ තියෙන්නේ පින්වතුනි. නමුත් ಜಾති හටගන්න නිසා හිතේ ඒ කියන්නේ වෙන් වෙලා හැංගෙන නිසා පින්වතුනි හැමතිස්සෙම ලොකු පීඩාවක් හැදෙනවා හිත ඇතුලේ. ඒ පීඩාවට අර සතුට සාමුලින්ම වැහිලා යනවා. ඒක තමයි පින්වතුනි මේ ලෝක සත්‍යයට තියෙන ප්‍රශ්නේ. නමුත් ලෝක සත්‍යය මේ කාරණාව දන්නේ නැති නිසා පින්වතුනි ලෝක සත්‍යය උත්සාහ කරනවා සතුට හොයන්න. ඔබගේ ජීවිතේ කල්පනා කරලා බලන්න අද මේ දක්වා පින්වතුනි ඔබ ගොඩ නගපු හැම දෙයක්ම මොකක් හොයන්නද ගත්තේ? සතුට හොයන්න ගත්තේ. තේ කෝප්පේ මොනවද හෙව්වේ? ඇත්ත කියන්නේ. තේ කෝප්පේ එකපාරක් බීලා මොකද හෙව්වේ? සතුට. සීනි පොඩ්ඩක් මදි වුණාම මොකද කළේ? මොකද කළේ? සීනි පොඩ්ඩක් දාගත්තා. දැන් සතුටුයි නේද? කල්පනා කරලා බලන්න පින්වතුනි. අද ඉඳලා ගෙදර ගිහිල්ලා ඔබගේ ජීවිතේ හැම අවස්ථාවකම ඔබ මුලා වෙන